රාශි චක්‍රයේ හතරවන රාශිය තමයි කටක ලග්නය කියලා කියන්නේ. ජල මූලයට ඒ වගේම චන්ද්‍රයා අධිපතිත්වයේ දරන කටක ලග්න හිමියන් සතු ප්‍රධාන ගති ලක්ෂණ කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතාමත්ම කෙටියෙන් මම මේ පිළිබඳව සඳහන් කරන්නම්. ඔබ තුල තිබෙන පොදු ලක්ෂණ පිළිබඳව මුලින්ම කතා කරලා ඉන්නම්. අධික සංවේදී බව. කටක ලග්න හිමියන් ඉතාමත්ම සංවේදී වගේම කරුණාවන්ත හදවතක් තියෙන පිරිසක්. අනුන්ගේ දුකේදී පහසුවෙන් උණුවන කටක ලග්න හිමියන් උදව් උපකාර කිරීමට හැම විටම ඉදිරිපත් වෙන කෙනෙක්. හැබැයි ඔබ මේ උදව් උපකාර නිසාම ගොඩක් වෙලාවට සමාජයෙන් ඔබ නොකළ වැරදිවලට නින්දා විඳින අවස්ථා නම් බොහොමයි. පවුලට සහ නිවසට ඇති ලැබියාව. කටක ලග්න හිමියන් තම පවුලේ සමාජිකයන්ට සහ නිවසට දැඩි ආදරයක් දක්වන පිරිසක්. ආරක්ෂිත සහ සුව පහසු නිවහනක් පවත්වා ගැනීමට කටක ලග්න හිමියන් ප්‍රමුඛත්වයේ දෙන පිරිසක්. මතක ශක්තිය. අතීත සිදුවීම්, පැරණි මිතුරන් සහ මතකයන් ඉතා හොඳින් මතක තබා ගැනීමේ විශේෂ හැකියාවක් කටක ලග්න හිමියන්ට පවතිනවා. ආරක්ෂිත ස්වභාවය. කකුලුවා තම කටුව තුල ආරක්ෂා වනවා වගේම කටක ලග්න හිමියන්ද තමන් නුපුරුදු පරිසරයකදී ඒ වගේම පුද්ගලයන් හමුවේ තරමක් පසුබට ස්වභාවයක් පෙන්වුම් කරනවා. හැබැයි මිත්‍ර වුණොත් එහෙම, හිතවත් වුණොත් එහෙම ඉතාමත්ම ලෙන්ගතු පිරිසක් තමයි කටක ලග්න හිමියන් කියලා කියන්නේ. මානසික සහ සමාජීය ස්වභාවය. චංචල සිත. චන්ද්‍රයාගේ බලපෑම නිසා කටක ලග්න හිමියන්ගේ සිතුවිලි නිතර වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඇතැම් අවස්ථාවල ඉතා සතුටින් සිටින කටක ලග්න හිමියන් තවත් වෙලාවකට කිසිදු හේතුවක් නැතිව මලානික ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉවසිලිවන්ත බව. ඕනෑම ප්‍රශ්නයකදී ඉතා ඉවසිලිවන්තව කටයුතු කිරීමට කටක ලග්න හිමියන් අති දක්ෂ පිරිසක්. විශේෂයෙන් ආගමික නැඹුරුව පිළිබඳව කතා කළොත් එහෙම බොහෝ විට ආගම දහමට ලැබි ගුණගරුක පිරිසක් ලෙස තමයි කටක ලග්න හිමියන්ව හඳුනා ගන්නට හැකියාව පවතින්නේ. ඔබ තුල තිබෙන දුර්වලතා වෙන්න මේ දේවල්. අධික ලෙස සිතීම, සුළු කරුණක් පිළිබඳව උනත් ඕනෑවට වැඩිය හිතන එක, ඒ වගේම එම හිතලා පීඩාවට පත්වෙන ස්වභාවයක් ඔබේ තිබෙනවා. ඉතින් මේ දේ දුර්වලතාවය නැති කරගත්තොත් ඔබට ඔබේ ජීවිතයට සහනය සිත සලසා ගන්නට හැකියාව පවතිනවා. පහසුවෙන් අමනාප වීම. ඊටා සංවේදී පිරිසක් තමයි කටක ලග්න හිමියන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් තරහින් නෙවෙයි, තමන්ගේ හොඳට වුණත් යම්කිසි වැරද්දක් පෙන්වා දුන්නොත් එහෙම සමහර වෙලාවට ඔවුන් ඉක්මනින්ම සංවේදී වෙලා ඒ අයත් එක්කන් අමනාපකම් ඇති කර ගන්නවා. සිත් රිදවා ගැනීමට ඉඩකඩ පවතින පිරිසක්. ඉතින් ඒ නිසා මේ දුර්වලතාවයන් ඔබ නිවැරදිව හඳුනාගෙන ඒවට මුහුණ දුන්නොත් ඔබේ ජීවිතේ සුවපත් කරගන්නට හැකියාව පවතිනවා. මේ ටික තමයි කටක ලග්න හිමියන්ගේ ප්‍රධාන ගති ලක්ෂණ සහ දුර්වලතාවයන් කියලා කියන්නේ. ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඔබේ ජීවිතයේ සුවපත් වේවා. ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දෙවි රැකවරණයි කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.